යාළුවනේ අද අපි හදන්නේ මගේ වොච් දාන්න මේ පෙට්ටියෙන් වොච් දාන්නයි වොච් පටි දාන්නයි පෙට්ටියක් හදන්නේ. එහෙනම් අද වීඩියෝ එකේ ඉන්න කියලා කියන්න. හරි මං අද මේක තමයි ගන්න පෙට්ටිය ඒක හදන්න. හරි දැන් අපි මේක කෑලි වලට කපාගමු. හරි දැන් මං කතුර ගත්තා. දැන් මේක කපමු. මෙහෙම මේක ගැලවිච්ච පැත්තක් තියෙන ගැලවිච්ච පැත්තෙන් මේ ෂෙලෝ ටිප්ස් ගහපු පැත්තෙන් කපමු. එතකොට මේක නිකම්ම දිග අරනවා. ඔයාලා ගන්න පෙට්ටිය අනුව තමයි ඔයාලට හදන්නේ. හදන එක බලාගන්න වෙයි. මං ගන්න යාද මේ පෙට්ටිය. ටිකක් හයිය පෙට්ටියක් ගන්න. මේක දැන් මේ විදිහට කපාගෙන ඉවරයි. ඉතින් මේක මේ විදිහට කපා ගත්තා. අපිට දැන් කරන්න තියෙන්නේ මේක අපිට අවශ්‍ය විදිහට මේක අපිට ඕන ටික විතරක් කපා ගමු. අපි මේ වගේ වොච් තුනක් තියෙනවා. මේ වගේ වොච් තුනක් දාන්න තමයි අපි හදන්නේ. ඒ ගාන හදන්නේ. හරි අපි දැන් මේක මට ඕන විදිහට අඳගමු. හරි දැන් අපි මේක කපාගෙන ඉවරයි. එතකොට දැන් මේ පෙට්ටිය හැදෙන්නේ හරි දැන් මම පෙට්ටිය හැදෙන්නේ මෙහෙම. දිග අතට ගොඩක්ම දිග අතට හැදෙන්නේ. මෙන්න මෙහෙම හැදෙන්නේ. එතකොට දැන් මේ පෙට්ටිය ඇතුලේ අපි කොටස් එන් කරනවා වොච් එක දාන්න ඉන්න. අපි දැන් මේකේ වටේ එක ගන්න කපා ගමු. හරි මන් දැන් කපලා ඉවරයි. අපිට දැන් මේක තියෙන්නේ ස්ටේපල් කරගන්න වටේට මම කපා ගත්තා. ඔයාලට කැමති හැඩයක් ඕන විදිහට මේක කපා ගන්න. මම දැන් මේක ස්ටේපල් කරනවා. කැපුවා දැන් කපලයි ස්ටේපල් කරන්නේ. ස්ටේපල් නැත්තම් ඔයාලා ෂෙලෝ ටේප් ගහන්න. මේ තියෙනවා හදාගත්ත පෙට්ටිය. ඕකේ තමයි අද අපි හදන්නේ වොච් එක දාන්න. මම මෙතනින් පොඩි මේකක් තිබ්බා නිකන්. මම අදහසක් තියෙන මේක කරන එකට. දැන් අපි මේක මේක අපි දැන් බෙදාගමු. එතකොට අද මම මේ පෙට්ටිය බෙදන්න හිතන් ඉන්නේ. වොච් එක දාන්න එක පැත්තයි වොච් එකේ මේ වොච් එකේ කෑලි දාන්න එක පැත්තයි පාටි දාන්න එක පැත්තයි. එතකොට අපි දැන් මේ ටික බෙදාගමු. හරි මන් දැන් නම් හදලා නම් ඉවරයි. අපි දැන් තියෙන්නේ මේකට උඩින් අහගන්න එකක් හදන්න. අපි ඊට කලින් මේ ටික අස් කරලා. හරි දැන් අපි දැන් මේකට පියනක් හදාගන්න ඕනේ. ඒකට මම ගන්නවා මේ කාඩ්බෝඩ් කෑල්ල. අපි දැන් ඒකෙන් මේක ඇතුලේ තියෙන වොච් ටික අයින් කරගමු. හරි අපි දැන් ඒක අයින් කරන් ඉවරයි. දැන් මේ තියෙන අපි හදාගත්ත පෙට්ටිය ඔයාලා පාටි වොච් අතේ වදින වොච් නම් දාන්නේ මේ ස්මාර්ට් වොච්. මේවට කෑලි 3කට වෙන්න ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම හැදුවේ. මම ගාව මේ වගේ වොච් 4ක් විතර තියෙනවා. මේ හතරම එක තැන නැති නිසා තමයි මම මේක හදන්නේ. එතකොට මේක මට ඕන තැනකින් තියාගන්න පුළුවන්.
හරි දැන් අපි මේකට මේ යන පෙට්ටිය ඇති පියන අපි දැන් මේක හදාගමු. ඒකට හදන්න අපි මේ පැත්තෙන් හදමු. මෙහාට මම ඒක අපි මේක ඉස්සරම කපා ගමු. හරි දැන් අපි මේක පියනත් හදලා ඉවරයි. අපිට එතකොට මේක වල්ගුවාම මෙහෙම තමයි වැහෙන්නේ. ඒ දන්නවද මම මෙතන මේ කලින් කෑල්ලක් තියාගත්තේ. මේකෙන් තමයි අපි මේක පියන වැහෙන්න ඇරෙන්නේ නැතුව තියෙන්නේ. ඒකෙන් හිර වෙනකොට ඇරෙන්නේ නැහැ. අපි දැන් මේක හදාගෙන ඉවරයි. මේ තියෙන පියන ඔය තියෙන පියන වහපුවම හරි දැන් අපි මේක කොළ වලින් වට වහගමු. නැත්තම් මේක කැතයි. හරි අපි අද මේකට මට ගාව කොළ නැහැ. ඒ හින්දා අපි අද මේකට ගමු දියසායම් නේ වෝටර් කලර්ස්. දියසායම් කියන්නේ ඉතින් සිංහලෙන් වෝටර් කලර්ස් කියන්නේ ඉංග්‍රීසියෙන්. හරි දැන් අපි ඉතින් මේකෙන් චුට්ටක් දාගමු. හරි මේ ගාන ඇති. ඊට පස්සේ අපිට මේකට වතුර ඕනේ. වතුර ටිකක් අපි කලවම් කරමු. ඊට පස්සේ අපි මේකේ මෙහෙම ගාගමු ඇතුලේ. වතුර ටිකක් මදි. ඉස්සරම අපි වටේ ගාගෙන යමු. එතකොට ලේසි. නැද ගාගෙන යන්න තියෙන්නේ. හරි මම දැන් මේක ගාගෙන ඉවරයි. මේ තියෙන්නේ ගාගත්ත ටික. දැන් මම හිතන් ඉන්නේ මේක උඩින් පාට කරන්නත් ඕනේ. මේක දැන් අපි ඇතුළට පාට කරේ ඇතුළේ තියෙන පාට කරේ ඇතුළට තව මෙහෙම පාට කරන්න තියෙනවා. එතකොට අපි දැන් මේකේ ඇතුළට ගන්න මොන පාට තියලාද මම කල්පනා කරන්නේ. කළු පාට ගෑවොත් අපි කළු පාට ගමු. මේක හරියන්නේ උඩ නිල් පාට මේක දැන් ලා වෙනවා. කාඩ්බෝඩ් එක නිල් පාට උරවට පස්සේ මේක ලා වෙනවා. ඒ නිසා අපි කළු පාට ගමු. ඔයාලා කැමති පාටක් ගන්න. මම ගාව තියෙන්නේ නම් මේ පාට විතරයි. මගේ දියසයින් එක ඉවර වුණා. අපි මේකට කළු පැත්තකින් දාගමු. මේ ඇති. දැන් අපි පින්සල හොද ගන්න ඕනේ. මේකේ නිල් පාට තියෙනවා. පින්සල හොදගෙන අපි කළු පාටකටත් වතුර බින්දු 2ක් 3ක් දාගෙන ඒකත් මික්ස් කරගමු. මේ ගා නැති අපි දැන් ඇතුලේ ගාගමු. අපි මේ පැත්තෙත් ගාගමු. හැලුණා තිත්ත චුට්ටක්. අපි මේ පැත්තෙත් ගාගමු. මට හිතෙනවා අපරාධ මේ කළු යෑවි කියලා. මේක ඇතුලේ තියෙන නිකන් ඉටි කොලයක් වගේ කාඩ්බෝඩ් එකක්. මේකේ කළු පාට ගෑවෙන්නේ නැහැ.
ඒ කියන්නේ උඩින් තියෙයිද දන්නෙත් නෑ මට කියන්න තේරෙන්නේ නැහැ. බලමු ගාමු කෝකට. ගාන්න ගත්ත එක ගාන දාමු කමන්නේ. ඔයාලා කියන්න ලස්සන පාඩක් කමෙන්ට් එකකට දාන්න යන්න. මං ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගේනවා. මේ තමයි මගේ දෙවැනි වීඩියෝ එක. මේකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඒවත් කියන්න. අපි මේක ඇතුළට දාගමු. මං ඉදිරියට බලාපොරොත්තු වෙනවා හොඳ පැහැදිලි වීඩියෝස් ගේන්න කියලා. වොයිස් එකත් එච්චර පැහැදිලි නැහැ. සමාවෙන්න මට.